no. No, 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 silly. To try it. No, no, no. But it exploded. And they were both found dead. She must have been out of her head. මේ වීඩියෝ එක TikTok එකේ තිබුණ වීඩියෝ එකක්. ඉතින් ඔයාලට තව සාක්ෂි ඕනේද? අපේ මුහුදේ පිටසක්කල ජීවියෝ ඉන්නවා කියලා තේරුම් ගන්න. නැහැ. මේ ඉන්නේ පිටසක්කල ජීවියෝ නෙමෙයි. මේ ඉන්නේ මේ වෙද්දිත් කාලා තියෙන කෙනෙක්. මේ ඉන්නේ ස්ටින්ග්රේ. එහෙම නැත්නම් මඩුවෝ. මඩුමාළුවෙක් වේලෝ හැම මේ වගේ අමුතු පෙනුමක් තමයි තියෙන්නේ. හැබැයි යා සාමාන්‍ය විදිහට ඉද්දී මෙන්න මේ වගේ හොරතල් පාටයනේ. මෙයාලගේ තියෙන මේ අමුතු පෙනුමට හේතුව තමයි මෙයාලා අල්ලලා මෙයාලව වේලුවට පස්සේ මෙයාලගේ ඇඟේ තියෙන කාටිලේජ් ඇකිලෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේක සිද්ධ වෙන්නේ මෙයාලගේ ඇඟේ මධ්‍ය අක්ෂය වටේ. ඉතින් එහෙම වුණාට පස්සේ තමයි මෙයාලට මේ අමුතු පිටසක්කල පෙනුම ලැබෙන්නේ. ඉතින් මේ මඩුමාළුන්ගේ තියෙන අමුතු පෙනුම ඉස්සර ඉඳන් නාවිකයන්ට එච්චර අමුත්තක් තිබුණ දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ මේක දැනගෙන ඉඳියා. හැබැයි ඒ කාලේ ගොඩබිම දුපු සාමාන්‍ය මිනිස්සු මේක එච්චර දැනගෙන ඉඳියේ නැහැ. ඉතින් නිස්සර ඉඳපු නාවිකයෝ මුහුදේ ගමන් කරද්දී මේ මඩුමාළුන්ව අල්ලලා මෙයාලව වේලලා මේ විදිහට අමුතු පිටසක්කල පෙනුමක් වගේ තියෙන හදලා මෝඩ මිනිස්සුන්ට ගොඩබිම ඉන්න මේගොල්ලෝ ගැන දන්නේ නැති මෝඩ මිනිස්සුන්ට මේ ඉන්නේ මුහුදෙන් හම්බෙච්ච අద్భుත ජීවියෝ කියලා විකුණන්න හුරු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ පුරුද්ද අදටත් සමහරව අත්හැරලා නැහැ. ඒ නිසා තමයි අදටත් මේ වගේ දේවල් ඉන්ටර්නෙට් එකේ අමුතු දේවල් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයා වුණත් මේක දැනගෙන ඉඳියේ නැත්තම් එක සැරේට මේන් කෙනෙක් කවුරු ඔයාට පෙන්නලා ඔයාට කිව්වොත් මේ ඉන්නේ ඩීමන් කෙනෙක්, මේ ඉන්නේ යක්ෂයෙක්, එහෙම නැත්තම් මේ ඉන්නේ පිටසක්කලයෙක්, මේ තියෙන්නේ මුහුදෙන් අහුවුණ අමුතුම සාගර ජීවියෙක්ගේ අභිරහස් අලුත් සාගර ජීවියෙක්ගේ මමියෙකුට සිරුරක් කිව්වොත් ඔයත් ඇත්තටම මේක පිළිගන්න ඉඩ තියෙනවා. හැබැයි ඇත්ත කතාව තමයි ගොඩක් දුරට මේ වෙද්දිත් මේන් කෙනෙක් කාලා තියෙනවා කියන එක. ඉතින් මේක දැක්කට පස්සේ ඔයා තව දුරටත් මඩුමාළුන්ව කන්න ආසද කියලා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අපි බලමු කට්ටියගේ අදහස්. ඉතින් ඔයා මේ වීඩියෝ එක දකින්න ප්ලැට්ෆෝම් එක මොකක් වුණත් ඔයා දකින්නේ Facebook එකේ නම් අපිව ෆලෝ කරන්නත් ඔයා දකින්නේ YouTube එකේ නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒක මම මේක දකින්නේ YouTube එකේ නම් පල්ලා description එකේ මම දාලා තියෙනවා අපේ main channel එකේ link එකත් අපේ WhatsApp channel එකේ link එකත්. ඒ දෙකට join වෙන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වෙන දවසක වෙන content එකකින් හම් වෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.